ඔව් අදත් අපි ගණිතයේ පාඩමක් සමග එකතු වෙන්නේ 3 වසර දරුවන්ගේ ගුණන වග්ගුව ඩොමිනෝපත් භාවිතා කරලා තමයි මේ දරුවෝ මේ ලස්සන මාලා හදලා තියෙනවා විවිධ නිර්මාණ කරමින් පවතිනවා තව. එතකොට මේ ඩොමිනෝපත් භාවිතයෙන් විවිධ නිර්මාණ කණ්ඩායම් වශයෙන් මේගොල්ලෝ කරලා තියෙන්නේ. 3 වසර දරුවෝ මේගොල්ලන්ගේ කොයිද ආයගොල්ලෝ තාම සූදානම්. මේගොල්ලෝ දැන් නිර්මාණය කරලා ඩොමිනෝපත් වලින් ගුණන වග්ගුවේ අදාළ නිර්මාණ සිද්ධ කරලා නැවත කලවම් කරලා ආයේ එකක් හදන්න සූදානමින් ඉන්නේ. අපි බලමු මෙතන වෙන්න හදලා තියෙන ඩොමිනෝපත් වලින් අපි බලමු මේගොල්ලන්ගේ ඉස්සෙල්ලාම අහලා මේගොල්ලෝ කොහොමද මේ ඩොමිනෝපත් වලින් මේ නිර්මාණය කළේ. මේක මේ ගුණන වග්ගුවත් එක්ක යන එක. මම කියන්න බෑ පුතේ ඔයගොල්ලෝ කොහොමද ගත්තේ කියලා ඔබ. හරි ලස්සන මාලයක් විදිහට ඇදිලා තියෙනවා. මේගොල්ලන්ගේ තියෙනවා නිර්මාණ කියන්න පුළුවන් පුතේ ඔයගොල්ලෝ ගත්ත විදිය. හරි කියන්න බලන්න. 3 හරි ෂෝක් එකට ඒ වැඩේ කරලා තියෙනවා නේ ඔයගොල්ලන්ගේ. මෙන්න මේගොල්ලෝ දැන් තමන්ගේ ඩොමිනෝපත් ක්‍රියාකාරකම කරලා අවසන් වෙලා සතුටෙන් ඉන්නේ නේ. බලමු අපි තව කණ්ඩායමකට ගිහලා මේගොල්ලෝ ඩොමිනෝපත් වලින් ඒ ක්‍රියාකාරකම ලස්සනට කරලා තියෙනවා. මේගොල්ලෝ ඉස්සර වෙලා උත්තර දුන්නා. ඒ නිසා මම දැන් ආයෙ අහන්නේ නැහැ. ඒගොල්ලෝ හරියට උත්තර දුන්නා ඉස්සරලා. බලමු මේ කණ්ඩායමටත් ගිහිල්ලා මේගොල්ලෝ ඩොමිනෝපත් වලින් දැන් මේගොල්ලෝ තාම හදමින් පවතිනවා. මහන්සි වෙලා හදනවා. මේ කණ්ඩායම මේගොල්ලෝ දෙන්න හදලා ඉවරයි නේ. බලමු කියන්න පුළුවන්ද? අතුන් දෙනාම හදලා අද කියන්න පුළුවන්ද? හරි කියන්න බෑ. 5 වරක් 2 10යි. 7 වරක් 2 4යි. 9 වරක් 2 18යි. 10 වරක් 2 20යි. 1 වරක් 2 2යි. 3 වරක් 2 6යි. 4 වරක් 2 8යි. 6 වරක් 2 12යි. 8 වරක් 2 16යි. 7 වරක් 2 14යි. 5 වරක් 2 10යි. 2 වරක් 2 4යි. 3 වරක් 2 6යි. 1 වරක් 2 2යි.